ඔන්න අපි අද අරගෙන ආවා Thrive Hub Money and You video series එකේ 9th episode එක. ඉතින් මෙච්චර කාලයක් අපේ video series එකත් එක්ක එකතු වෙලා හිටියානම් ඔයාට මේ වෙනකොට personal finance management කියන subject එක ගැන හොඳ idea එකක් තියෙනවා. ඉතින් අද දවසේ මේ 9th episode එකේ මම ලෑස්ති වෙලා ඉන්නේ ඔයත් එක්ක share කරගන්න banking basics ටිකක්. ඔයා බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට මොනවාද ඔයා මූලිකවම දැනගෙන ඉන්න ඕනේ දේවල් කියලා අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරමු. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. දන්නවද මම මගේ පුංචි කාලේදී මගේ අම්මගේ අතේ එල්ලිලා එයා බැංකුවට යනකොට එයාගේ පස්සෙන් යනවා. ඉතින් ඔහොම ගියපු වෙලාවක මම මගේ අම්මගෙන් ඇහුවාම අම්මා මොකද්ද බැංකුවක් කියන්නේ? ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ කියලා මගේ අම්මා මට දීපු උත්තරේ තමයි පුතේ මෙතන තමයි අපි අපේ සල්ලි පරිස්සමට දාන්නේ කියලා. ඉතින් ඔන්න ඔය අයිඩියා එකත් එක්ක ඇත්තටම ගොඩක් කල් යනකම් මම හිතාගෙන හිටියෙත් බැංකුවක් කියලා කියන්නේ අපේ සල්ලි පරිස්සමට තියාගන්න තැනක් විතරයි කියලා. කතාව හරි ඒකෙත් වරදක් නැහැ. නමුත් ඔයා දන්නවද බැංකුවක් කියලා කියන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් පාර්ට්නර් එහෙමත් නැත්නම් ඔයාගේ ආර්ථිකයට සහයක් ලබා දෙන කෙනෙක්. බැංකුවක මූලික කාර්යයන් දෙකක් තියෙනවා. තැන්පතු බාර ගන්න එකයි ණය දෙන එකයි. ඔයාගේ සල්ලි ගිහිල්ලා බැංක් එකක ඩිපොසිට් කරාම ඔයාට ඒ වෙනුවෙන් ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා වගේම ඔයා බැංකුවෙන් ලෝන් එකක් ගත්තොත් ඔයාට බැංක් එකට ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න වෙනවා. ඉතින් මේක තමයි බේසිකලි බැංකින් සිස්ටම් එක ඇතුලේ වෙන්නේ. Thrive Hub එකෙන් මේ අරගෙන එන වීඩියෝ සීරීස් එක Money and You කියලා කියන්නේ ඔයාට ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති වුණත් ඔයාගේ personal finance management ලේසියෙන්ම කරගන්න විදිය කියලා දෙන තැනක්නේ. ඉතින් මේ එපිසෝඩ් එකේදී මම හිතුවා බේසිකලි ඔයාට කියන්න ඕනේ කියලා බැංකුවක තියෙන accounts වර්ග ගැන. මේ දේ ගැන ගොඩක් අය දැනුවත් ඇති. නමුත් දැනුවත් නැති අයට මම මතක් කරලා දෙනවා. ප්‍රධාන වශයෙන්ම බැංකුවක තියෙන accounts ಜಾති 3ක් තියෙනවා. savings accounts, ඒ වගේම current accounts සහ fixed deposits. savings accounts ගැන ගොඩක් අය දන්නවා. මොකද හැමෝටම අනිවාර්යෙන්ම ඉතිරි කිරීමේ ගිණුමක් නම් තියෙනවා ඇති. එතකොට current account එකක්, ඒ කියන්නේ චෙක්පත් වලින් ගනුදෙනු කරන account එකක්. චෙක්පත් වලින් ගනුදෙනු කරන account එකක් උනත් ඔයාට පුද්ගලික ගිණුමක් විදියට හෝ ව්‍යාපාරයේ නමින් හෝ ඕපන් කරගන්න පුළුවන්. ඊගාවට fixed deposit එකක්. මේ ගැනත් ගොඩක් අය දැනුවත්. මොකද ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ ගොඩක් අය තමන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන විදියක්. savings, current, fixed deposit කියන මේ accounts වර්ග තුනම ඔයාට තනියම ඔයාගේ නමින් ඕපන් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් පාර්ශවයක් ජොයින් කරගෙන joint accounts විදියට ඕපන් කරන්නත් පුළුවන්. savings account එකකට සාමාන්‍යයෙන් ලැබෙන්නේ හරිම අඩු පොලි ප්‍රතිශතයක්. savings account එකේ තියෙන ඔයාගේ සල්ලි ඔයාට ඕන වෙලාවක withdraw කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති වෙලාවක close කරන්නත් පුළුවන්. current account එකත් එහෙමයි. ඒකේ තියෙන balance එකට හරියන විදිහට ඔයාට ඕන ප්‍රමාණයක checks ලියලා withdraw කරගන්න පුළුවන්. ඔයාට කැමති වෙලාවක close කරන්නත් පුළුවන්. හැබැයි fixed deposit එකේදී කතාව මීට වඩා චුට්ටක් වෙනස්. මොකද ඔයා FD එක ඕපන් කරන්නේ බැංකුවත් එක්ක specific period එකක් ඒ සල්ලි බැංකුවේ තියෙනවා කියන එකගතාවයකට ඇවිල්ලා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් තීරණ දෙකක් ගන්න. එකක් තමයි ඔයා මේ agree වෙච්ච period එක අවසානයේදී FD එකේ තියෙන interest එක withdraw කරගන්නවා. එහෙමත් නැත්නම් ඒ interest එක FD එකේ ඔයා invest කරපු ගානටම එකතු වෙලා ඒකත් එක්කම තව කාලයකට extend කරන්නත් පුළුවන්. මතක තියාගන්න ඔයා FD එකක් බැංක් එකත් එක්ක agree වෙච්ච period එකට කලින් close කරනවා නම් ඔයාට අනිවාර්යෙන්ම පාඩුවක් වෙනවා. මොකද ඔයා බැංකුවත් එක්ක එකග වෙච්ච පොලිය ඔයාට ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙලාවලදී බැංකුවෙන් ඔයාට ගේන යෝජනාවක් මම කියන්නද? ඒ තමයි FD එක against loan එකක් ගන්න කියන එක. ඇත්තට මේක හොඳ අදහසක්. හැබැයි
ඔයා මෙතනදී කල්පනාකාරී වෙන්න ඕනේ වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා FD එක මේ වෙලාවේ ක්ලෝස් කරොත් ඔයාට කොච්චර ලොකු පාඩුවක් වෙනවද සහ ඔයා FD එක against loan එකක් ගත්තොත් interest එක විදියට ඔයාට කොච්චර වැඩිපුර ගෙවන්න වෙනවද කියන එක. මේ දෙක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලලා ඔයාට වැඩි වාසි සහගත වෙන තීරණය ඔයා ගන්න. මේ ළඟදී මාත් එක්ක ඔන්ලයින් සෙෂන් එකකට සම්බන්ධ වුණ ගෑනු ළමෙක් මගෙන් අහනවා මිස් මොකද හිතන්නේ ලෝන් එකක් ගන්න එක හොඳ දෙයක්ද නැත්නම් නරක දෙයක්ද? මම එයාට කිව්වා ඒක හොඳද නරකද කියලා මට ඔයාට කියන්න වෙන්නේ ඔයා ලෝන් එක ගන්න හේතුව මොකක්ද කියලා මට පැහැදිලිව කිව්වොත් කියලා. ඉතින් ඇත්තටම ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා unnecessary විදියට loans ගන්න. අපි මෙහෙම හිතමුකෝ ඔයා ගන්නේ housing loan එකක් ගයක් හදන්න එහෙමත් නැත්නම් ගයක් purchase කරන්න මේ වගේ දෙයකට. මේ වගේ දෙයකට loan එකක් ගත්තා කියලා කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයා ඒ loan එක ගෙවලා ඉවර වෙනකොට ඔයාට asset එකක් ඉතුරු වෙනවා. ඔයාගේම කියලා ගෙදරක් ඔයාට ඉතුරු වෙනවා. හැබැයි ඔයාගේ එදිනෙදා වියදම් වලට consumption වලට unnecessary විදියට loans විශේෂයෙන්ම personal loans ගන්න පුරුදු වුණොත් ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මතක තියාගන්න ඔයා මොන loan එක ගත්තත් මොන leasing එක ගත්තත් අනිවාර්යෙන් මේකේ repayment එක වෙලාවටම කරන්න මතක තියාගන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ credit score එක වැඩි වෙන්නේ. හොඳ credit score එකක් තියෙනවා කියලා කියන්නේ ඒකෙන් ඔයාගේ financial strength එක වැඩි වෙනවා. මේ කාලේ අපි ඇත්තටම හදිස්සියම උවමනාවකට ඇරෙන්න බැංකුවකට යන්නෙම නැති තරන්නේ. මොකද අපි ගොඩක් transactions කරන්නේ ATM cards use කරලා. fund transfers කරන්නේ online තමයි transfer කරන්නේ mobile banking apps හරහා. ඉතින් ඇත්තටම මේක හොඳ ප්‍රවණතාවයක්. මේක හරිම සුරක්ෂිතයි. ඒ වගේම ඔයාගේ කාලය ඉතුරු කරනවා. හැම දෙයක්ම ඔයාට ලේසියෙන් මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නකොට මම කිව්වනේ බැංකුවක් කියලා කියන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් පාර්ට්නර් කෙනෙක් කියලා. බැංකුවකින් ඔයාට ලබා ගන්න පුළුවන් සේවාවන් මේ විදිහට එක එපිසෝඩ් එකකින් නම් කියලා ඉවර කරන්න බෑ. in detail අද අපි කතා කරපු දේවල් වලට අමතරව තවත් මොනවාද බැංකුව වලින් ඔයා වෙනුවෙන් සපයන සේවා කියලා අපි ඉස්සරහට තවත් වීඩියෝස් වලින් අරගෙන එනවා. ඉතින් දිගටම Thrive Hub Money and You video series එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.